ආයුබෝවන් ලග්න ලොව අභිරහස්ම මෙන්ම ප්‍රබලම පෞරුෂයකට හිමිකම් කියන වෘශ්චික ලග්න හිමියනි. මේ සූදානම් වෙන්නේ 2026 අප්‍රේල් මාස මේ සුවිශේෂී සතිය ඔබ වෙත රැගෙන එන අසිරිමත් ග්‍රහ මාරුවීම් පිළිබඳව පූර්ණ විවරණයක් ඉදිරිපත් කරන්නටයි. ඔබ බලාපොරොත්තු වූ සහන සහ නොසිතූ වාසනාවන් රැසක් ඔබේ දොරකඩටම පැමිණෙන සතියක් ලෙස මෙය හඳුන්වන්න පුරුවන්. ඒ නිසා වීඩියෝව අවසානය දක්වාම ඉතා අවධානයෙන් අසා සිටින්න. වෘශ්චික ලග්න හිමි ඔබට මේ සතිය ආරම්භ වන්නේම ඉතාමත් ක්‍රියාශීලී මානසිකත්වයකින්. ඔබ මෙතෙක්කල් සැලසුම් කළ නමුත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බොහෝ දේවල් වලට පණ දීමට සුදුසුම කාලය උදා වී තිබෙනවා. ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහයාගේ සහ ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය අනුව ඔබේ පෞරුෂය සමාජය තුල කැපී පෙනෙනු ඇති. ඔබ පවසන වචනයක් පවා අන් අයගේ ගෞරවයට පාත්‍ර වන අතර සතුරු බලවේග පරාජය කර ඉදිරියටම යෑමේ අසමසම ශක්තියක් ඔබට මේ සතියේ හිමි වෙනවා. ආර්ථිකය සහ රැකියා අංශය ගැන කතා කිරීමේදී වෘශ්චික ලග්න හිමියන්ට මෙය ඉතාමත් වාසනාවන්ත සතියක්. විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලෙන අයට සහ ස්වයං රැකියා කරන අයට නව ආදායම් මාර්ග විවෘත වනු ඇති. ඔබ රැකියාව කරන ස්ථානයේ මෙතෙක් පැවති ගැටලු සහ බාධක ඉවත් වී ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ලක්වීමට නියමිතයි. ඔබ ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙන සිටියේ නම් ඒ සඳහා ඊටමත් සුබදායි පණිවිඩ ලැබෙන සතියක්. නොසිතූ ලෙස ධනලාභ ලැබීමේ වාසනාව පවතින නිසා ඔබේ මූල්‍ය කළමනාකරණය නිවැරදිව තබා ගන්න. ප්‍රේම සම්බන්ධතා සහ පෞල් ජීවිතයේ දෙස බැලීමේදී ඊටමත් සහනදායී තත්වයක් පෙන්눔 කරනවා. ඔබේ සහකරු හෝ සහකාරිය සමග පැවති මතභේද දුරු වී එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය තහවුරු වන කාලයකි. අවිවාහක වෘශ්චික ලග්න හිමියන්ට නව සම්බන්ධතා ඇතිවීමටත් පවතින සම්බන්ධතා විවාහය දක්වා ගෙන යාමටත් අවශ්‍ය පසුබිම මේ සතිය තුළ නිර්මාණය වෙනවා. පවුලේ අය සමග විනෝද චාරිකාවල යෙදීමට සහ සතුට බෙදා ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇති. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කළහොත් සාමාන්‍යයෙන් යහපත් මට්ටමක පවතිනවා. කෙසේ වෙතත් උෂ්ණාධික රෝග හෝ හිසේ කැක්කුම වැනි සුළු අපහසුතා ඇතිවිය හැකි බැවින් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට සහ විවේකය ලබා ගැනීමට උනන්දු වන්න. අධ්‍යාපන කටයුතුවල නිරත වන දූ දරුවන්ට තම මතක ශක්තිය සහ අවධානය ඉහළ නංවා ගැනීමෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වාසනාවන්ත සතියකි. මේ සතිය තවත් සාර්ථක කර ගැනීම සඳහා සිකුරාදා දිනක ආගමික වතාවත්වලට මුල් දෙන්න. විශේෂයෙන්ම රතු හෝ රෝස පැහැති ඇඳුම් භාවිතය ඔබට අතිශය සුබදායී වනු ඇති. එහෙසේනම් ඔබ සැමට බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහී සතියක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනිම වටිනා ජ්‍යොතිෂ අනාවැකි සඳහා අපගේ නාලිකාව සමග දිගටම රැඳී සිටින්න. තෙරුවන් සරණයි.